समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා. දානං පෙය්‍ය වජ්ජංච අත්තචරියාච යායිද සමානත්තතාච ධම්මේසු තත්ත තත්ත යතරහන්ති. ශ්‍රද්ධාවන්ත ආදරණීය දරුදරියනි, මේ අවස්ථාවේදී තෙප්පනාව මනනන්දනාරාම විහාරස්ථ දහම් පාසල තුලදී වෙසක් පොහොය නිමිති කොටගෙන සිද්ධ කරන පින්කම් මාලාවක්, ඒ වගේම මේ දරුවන්ගේ සිත් net පාදලා බුදුන් වහන්සේගේ ධර්මයට හිත යොමු කරලා බුදුහාමුදුරුවෝ පිළිබඳව ධර්මයේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී දහම් පාසල් ළමයි විදියට මේ හැම කෙනෙක්ගෙම විනය ඉහළම තියෙන්න ඕනේ, ඉහළම තැනක තියෙන්න ඕනේ. ඒකට හේතුව තමයි අනිත් දරුවෝ වගේ නෙවෙයි, දහම් පාසලක ඉගෙන ගන්න දරුවෙක් කියලා කියන්නෙම බුදුහාමුදුරුවන්ගේ ධර්මය දන්න, ඒ වගේ මේ ධර්මය තුලින් තමන්ගේ හිත යම් ආකාරයකට පාලනය කරගන්න පුළුවන් දරුවෝ කොට්ටාසයක් විදියටයි දහම් පාසල් දරුවෙක් විදියට අපි හඳුන්වන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මේ දරුවෝ දන්නවා ලොකු ළමයි පිටිපස්සෙන් ඉන්නවා, ටිකක් අනිත් අය ඉස්සරහින් ඉන්නෝනේ. අද වෙනස්ම ආකාරයකට දැන් මේ ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරන්නේ මුලින් විනාඩි 30ක් පමණ මම ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. බුදුහාමුදුරුවන්ගේ අසිරිමත් දේශනා අතරින් පොඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ මහා සාගරයේ ජලය කොච්චරයිද කියලා අපිට කියන්න බෑ. අන්නේ මහා සාගරයේ තියෙන ජල ප්‍රමාණය ගත්තොත් එහෙම ජල බිඳුවක් කියලා කියන්නේ කොච්චරයිද? ඊටමත් පොඩි ප්‍රමාණයක් නෙනේ. අන්නේ වගේ බුදුහාමුදුරුවන්ගේ මහා සාගරය වගේ ධර්මයෙන් ඉතාමත් අල්ප වූ ප්‍රමාණයක් මේ දරුවන්ගේ ජීවිත සාර්ථක කරගන්න, ජීවිතය දිනන්න, පුරාහඳක් බවට පත් වෙන්න අවශ්‍ය කරන කරුණු කාරණා කීපයක් සාකච්ඡා කරනවා. ඒ දේශනාව අවසන් වෙලා ඕනම කෙනෙක්ට තමන්ගේ ජීවිතයට ආපු, ඒ වගේම බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය තුල තියෙන, ධර්මය තුල තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක යොමු කරන්න පුළුවන්. ඒක තමන්ට නැගිටලා කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි එහෙම බැරි නම් තමන්ට පුළුවන් කොල කෑල්ලක ලියලා හරි කාගේ හරි අතේ මෙහාට ඉස්සරහට එවන්න. අන්න එතකොට ඒකෙන් සාකච්ඡා කරගෙන ඉස්සරහට යනවා. ඉතින් මෙතන ඉන්න හැම දරුවෙක්ම දහම් පාසල් දරුවෙක් කියලා මං කිව්වනේ. එහෙනම් අනිත් දරුවෝ වගේ නෙවෙයි, දහම් පාසල් යන දරුවෙක්ගේ විනය, ඒ වගේම හැදියාව, ඉවසීම, දරා ගැනීම වැඩි වෙන්න ඕන. දැන් මෙතන මෙහෙම ඉන්නවා කියලා කියන්නේ දරා ගැනීමක්, ඉවසීමක් තියෙන්න ඕන. එහෙම නැතුව දැන් ඔහොම වාඩිලා ඉන්න බෑනේ. දැන් ගෙදර හිටියේ නම් ඔහොම වාඩිලා ඉන්නේ කොයි වෙලාවේද? හැබැයි දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා එහෙම. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද ඇත්තටම? මට ඒකට උත්තරයක් දෙන්න බලන්න. තම තමන්ගේ අදහස් වලින් මට උත්තරයක් දෙන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඉගෙන ගන්න අපි දහම් පාසල් එන්නේ. ඔන්න මම බුද්ධ චරිතය තුලින් මේ ලෝකෙට හෙළි කරපු, ඒ වගේම බුද්ධ චරිතයේ තියෙන සුවිශේෂී කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා විනාඩි 30ක් පමණ. එහෙම සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් ද බැරිද අපිට බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය? එහෙම ඉවර කරන්න බෑ. හැබැයි මේ වෙලාවේදී බුදු කෙනෙක් වුණත්, දැන් හිතන්නකෝ බුදු කෙනෙක් කරපු දේවල් අපිට කරන්න පුළුවන්ද?
ඒ කියන්නේ හිත දියුණු කරපු අදිමානසිකත්වයෙන් යුක්තව මේ මනස දියුණු කරපු උත්තරීතර මනුස්සයා මේ ලෝකේ සතුටින්ම හිටපු මනුස්සයා තමයි බුදුහාමුදුරුවෝ. දැන් අපි විවිධ විදිහට සතුට හොයනවානේ තාම නම් ළමා කාලේනේ. ඒ කාලෙත් විවිධ ප්‍රකාර විදිහට සතුට හොයනවා. මේ ලෝකේ වැඩියෙන්ම සතුටින් හිටියේ කවුද? බුදුහාමුදුරුවෝ. බුද්ධත්වයට පත් වෙලා. හැබැයි බුදුහාමුදුරුවෝ කරපු දේවල් අපිට ඒ ආකාරයෙන්ම කරන්න බෑ කියලා කිව්වනේ නේ. හැබැයි අපිට කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. අන්නේ මට්ටම් 4ක් පිළිබඳව තමයි මම අර විනාඩි 30ක් වගේ ඇතුළත සාකච්ඡා කරන්නේ. පුරහඳක් වගේ වෙන්න ආසයිද? පුරහඳක් කියන්නේ දැන් ඊ රාත්‍රී අහස දැක්කද? ඊ රෑ අහස දැක්කද? එළියට ගියාද? ලොකු එළියක් තිබුණා නේ. ඇයි ඒ? පූර්ණ චන්ද්‍රය ඇවිල්ලා තියෙනවා. වෙසක් පොහොය ලං වෙලා තියෙනවා නේ. සාමාන්‍යයෙන් කැලේකුණත් යන්න පුළුවන් ආලෝකයක් ඊ රාත්‍රී තිබ්බා පුරහඳේ. පූර්ණ චන්ද්‍රයගේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ දුවල පුතාලටත් ඒ වගේම මටත් ඔබටත් හැම කෙනෙක්ටම වැදගත් වෙනවා පුරහඳක් වගේ ජීවත් වෙන්න බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඒ කියන්නේ අමාවක දවසට හඳ තිබ්බත් හඳ කොහොමද තියෙනවා. හැබැයි ආලෝකයක් නැහැනේ. පුරහඳක් වගේ සමාජේ බබලන දරුවෙක් වෙන්නේ කොහොමද? ගොඩාක් අය කැමති බබලෙන්න. මේ ලෝකේ බබලෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරේ ඔයාලා කැමති නැද්ද බබලෙන්න ඕනම තැනක සමාජෙ වෙන්න පුළුවන්, දහම් පාසලක වෙන්න පුළුවන්, ඉස්කෝලේක වෙන්න පුළුවන්. බබලෙන්න ආස නැද්ද? ආසයිද නේ? සම්මාන ගන්න ආසයි, දිනන්න ආසයි, තරග වලින් ජයග්‍රහණය කරන්න ආසයි. අන්න එතකොට අද මම මේ දරුවන්ට පැහැදිලි කරනවා කොහොමද පුරහඳක් වෙන්නේ ජීවිතේ. කාරණා 4ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මම මේ දේශනා සිද්ධ කරන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලින්මයි. ප්‍රායෝගික ජීවිතය තුළ බුදුහාමුදුරන්ගේ. මම අර ගාතාවක් කිව්ව මතකද? මොකද්ද ගාතාව? මම දැන් ප්‍රශ්න අහනවා. කෙනෙක් දඟලුවොත් ඒක නා නැගිට්ටවල අහන ප්‍රශ්න. මොකද්ද මම ගාතාවක් කිව්වේ? දැන් දහම් පාසල් දරුවෝ විදියට දන්න නැතිනේ පාළි වචන ඇහිලා දිනවනේ නේ. දානම් පෙය්‍ය වජ්ජංච අත්තචරියාච යායිද සමානත්තතාජ ධම්මේසු තත්ත තත්ත යතරහ. දානම් මොකද්ද? දානය නැත්තම් පරිත්‍යාගශීලී බව. පෙය්‍ය වජ්ජංච තේරෙනවා සාමාන්‍යයෙන් කියනකොට මොනවද? බය නැතුව උත්තර දෙන්න බලන්න. මොකද ඉස්සරහට අපි හැමෝම එකට සාකච්ඡා කරනවා මේ ධර්මයේ. ප්‍රශ්න ගැටළු විසඳ ගන්නවා. තම තමන්ට ඔහොම හිටියට ප්‍රශ්න ඇති විවිධ ප්‍රකාර. ප්‍රිය වචනය පෙය්‍ය වජ්ජංච අත්තචරියාච අර්ථචර්යාව සමානත්තතාජ සමානාත්මතාවය. මම ඔය කාරණා කීපයම බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය කොහොමද තිබුණේ කියලා පැහැදිලි කරනවා. ඒ බුද්ධ චරිතයේ තියෙන මේ කරුණු අතර කොහොමද අපේ ජීවිතයට ගලපගන්නේ කියලා පැහැදිලි කරනවා. බලන්න මේ අසිරිමත් ධර්මය අහන්න. මේ මම තේරෙන විදිහට පැහැදිලි කරන්න. දැන් කාරණා 4ක් පැහැදිලි කරා. මොනවද දැන් මතක ඇතිනේ නේ? දහම් පාසල් ළමයිනේ මොනවද? දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය. ආයිමත් එකපාරක් කියන්න බලන්න. ඔව්. අන්න එතකොට අපි මෙන්න මේ ප්‍රිය වචනය කියන තැනින්ම පටන් ගමු. ප්‍රිය වචනය කියන්නේ මොකද්ද? ප්‍රිය වචනය කියන්නේ අන්‍යයන්ට සහ තමන්ගේ සමාජයේ ඉන්න අයට මිහිරි ස්වරයකින් කතා කරන්න පුළුවන් වෙන්න ඕන. හිත රිදෙන්නේ නැති විදිහට කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. අන්න ඒකයි ප්‍රිය වචනය කියලා කියන්නේ. දැන් එතකොට බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය තුළ තිබිච්ච ප්‍රිය වචනය මොන වගේද?
දැන් ඔයගොල්ලෝ මේ දරුවෝ ප්‍රිය වචනය කතා කරනවද? ඒ කියන්නේ තමන් හිතන්න බලන්න මෙහෙම. තමන් කතා කරන වචනය අනිත් අයට මානසික පීඩනයක් නම්, තමන් කතා කරන විලාසය අනිත් අයට පීඩනයක් නම්, ඒ අයගේ හිත රිදෙනවා නම්, ඒ අය තමන් ප්‍රතික්ෂේප කරනවා නම්, අන්න එතන ප්‍රිය වචනේ නැහැ. එහෙනම් මේ ලෝකේ රහසින්වත් පව් කරපු නැති කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ. දැන් බලන්න මෙතන ඉන්න මේ දරුවන්ට බැරිද රහසින් පව් කරන්න? දැන් ඔතන ඉඳන් පව් කරන්න බැරිද? සමහරට ඔතන ඉඳගෙන සමහරට මට බනින්නත් පුළුවන්. ඉතින් ඒ රහසින් පව් කරන හැටි. එහෙනම් බලන්න බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨත්වයේ රහසින්වත් පව් කරේ නැහැ. එතන ඒක විශේෂත්වයක් තියෙනවනේ. දැන් බලන්න දැන් ඔයගොල්ලෝ දැන් විවිධ විදියට ලස්සනට ඇඳගෙන ඇවිල්ලා ඉන්නවා. සිල් සමාදන් වෙලා ඉන්නවා. අද සීලයක් සමාදන් වෙලා ඉන්නවනේ. දැන් අද බත් කෑව නෙමෙයි අද දානේ වෙලඳුවා. නේ? සිල් සමාදන් වෙලා අද ඉන්නේ වෙනස් ජීවිතයක්. ඔය ජීවිතය අපි හැමදාම ගත කරනවා. ඔයාලා අද විතරක් ගත කරනවා. එහෙනම් අද විතරක් ඉවසීමෙන් යුක්තව මේ ධර්මය අහන්න ඕන. දැන් බලන්නකෝ මිනිස්සුන්ගේ මේ ලෝකේ සත්ත්වයෝ ඉන්න විවිධ විදියට අපිට තිරිසන් ලෝකේ දැක්කත් විවිධ ප්‍රකාර සත්ත්වෝ ඉන්නවා. දැන් මනුස්ස තලෙත් අපි මේ සත්ත්වයෝ මනසින් උසස් හැබැයි. මං අහන්නේ අපේ බාහිර පෙනුමක් තියෙනවනේ අපිට. සමහර අය සුදුයි, සමහර අය කළුයි, සමහර අය මිටේ, සමහර අය උසයිනේ. එහෙමනේ. ලස්සන කැත කියලා අපි හදාගත්තු දෙයක් තමයි. හැබැයි ඒ වුණාට මට කියන්න බලන්න බුදුදහමෙන් උගන්වන්නේ බාහිරින් රූපේ ලස්සන කරගන්නද නැත්නම් ඇතුලෙන් හදවත පිරිසිදු කරගන්නද? ඔව්. හදවත පිරිසිදු කරගන්න. දැන් බුද්ධ චරිතයේ මෙහෙම තියෙනවා. ඒ කියන්නේ සෝන දණ්ඩ කියලා කෙනෙක් හිටියා. අන්‍යාගමික කෙනෙක්. ඔන්න අහගෙන ඉන්න. වෙනත් ආරාම තිබ්බනේ ಭಾರತේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට වෙනත් ආරාම තිබුණා. වෙන අන්‍යාගමිකයන්ගේ ආරාම. හැබැයි ඒ අන්‍යාගමිකයෝ නිරන්තරයෙන්ම බුදුහාමුදුරුවෝගේ ගුණ වර්ණනා කළා. අන්‍යාගමිකයෝ බුදුහාමුදුරුවන්ගේ ගුණ වර්ණනා කළා. බුදුහාමුදුරන්ගෙන් බණ ආස කළා. මෙන්න මේ සෝනදණ්ඩ කියන කෙනා එක දවසක් බුදුහාමුදුරුවෝ ගැන මෙහෙම වර්ණාවක් කරනවා. මොකද්ද? බුදුහාමුදුරන්ගේ ප්‍රිය වචනේ ප්‍රියතාවය ගැන. ඔන්න බුදුහාමුදුරුවෝ දකින්න මේකෙන් මේ කාරණා කීපේ. මොනවද? සකිලෝ ඒහිසාගතවාදී සකිලෝ සම්මෝදකව උත්තානමුකතව පුබ්බවාසි. බුදුහාමුදුරුවෝ පුතේ ඒහිසාගතවාදී. ඔන්න බලන්න ඔබේ ගාව තියෙනවද කියලා. දැන් මම මේ කියන්නේ බුදු කෙනෙක් වෙච්ච අපිට බුදු කෙනෙක් හා සමාන වෙන්න බෑ. මොනවද කතා කරන්නේ? කතා කරන්න කාලයක් දෙනවා. ඒකට වෙලාවක් දෙනවා. බුදුහාමුදුරන්ට සමාන වෙන්න බෑ අපිට. හැබැයි බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ දෙනවා. බලන්න. ඒහිසාගතවාදී බුදුහාමුදුර. මොකද්ද මේ ඒහිසාගතවාදී කියන්නේ? එන්නා වූ කෙනත් එක්ක සුවදශීලීව කතා කරන කොහොමද? දැන් කොසල් මහ රජතුමා බුදුහාමුදුරන්ගේ ගාවට ආවත් බුදුහාමුදුරුවෝ කොහොමද කතා කරන්නේ? කොසල් මහ රජතුමනි කොහොමද? මේ දවස්වල වැඩ රාජකාරී බහුලයිද? සුවෙන් සනීපෙන් ඉන්නවද? බුදුහාමුදුරේ දේවල් පිළිබඳව දන්නව. නමුත් අර සුවදශීලී බව ඇති කරගන්න බුදුහාමුදුරෝ ඒහිසාගතවාදී විදියට ඒක මවාපෑමක් නෙමෙයි. දැන් අපිට පුළුවන් නේ මිනිස්සු වෙච්ච අපිට මවාපාන්න බැරිද? පුළුවන් නේ. ඔය ටීවී වල එහෙම කොච්චර අය රඟපානවද නේ? අපිට හිතෙන්නේ මේ ඇත්ත කියලා නේ. එහෙමයි ඉන්නවා. හැබැයි බුදුහාමුදුරෝ ජීවිතේ කවදාවත් රඟපෑමකට ඒව කරේ නැහැ. අපේ මේ මනුස්ස ලෝකේ වුණත් මිනිස්සු ගොඩක් කරන රඟපෑම. එහෙනම් මේ බුදුදහමෙන් කරන්නේ මේ රඟපාන්න නෙවෙයි උගන්වන්නේ. හරියට මේ ධර්මය දැනගෙන හරියට මිනිස්සෙක් වෙන්නේ කොහොමද? සමාජයේ පුරාදක් වෙන්නේ කොහොමද? දැන් එතකොට දැන් ඔයාගේ ළඟට යාළුවෙක් ආවත් කවුරු හරි අම්මා තාත්තා ආවත් ඔයාට පුළුවන්ද
ශෝධශීලීව අම්මට හරි තාත්තට හරි යාළුවට හරි කතා කරන්න කොහොමද අම්මේ කොහොමද තාත්තේ දැන් ඩාවේ වැඩ ඇරලා මහන්සියද එහෙම අහන්න පුළුවන් නම් අන්න එතන ඔබේ ගාවත් ඒ හිසాగතවාදී ගුණය ඇති කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවොත් එහෙමයි. මේ ලෝකයක් දිනපු බුදුහාමුදුරුවෝ මේ නිවන් අවබෝධ කරගත්ත බුදුහාමුදුරුවෝ සක්විති රජකමකටත් ගාවන්නවත් බැරි බුදුහාමුදුරුවෝ කොසල්මා රජතුමා එනකොට දොර අරිනවා. තමන්ගේ වැඩ ඉන කුටියේ දොර අරිනවා. දෙවෙනි කාරණාව තමයි එහිසాగතවාදී සකිලෝ කියන්නේ කනට සුව එළවන වචන තෙපලනවා කතා කරනවා. ඔබට පුළුවන්ද අනිත් කෙනෙක්ගේ හිතට මිහිරක් ඇති කරන්න පුළුවන් විදිහට කතා කරන්න? අනිත් සත්තුන්ට බෑනේ එහෙම කරන්න. ඒ කියන්නේ හිතන්නක පූසෙක් සුනකෙක් වගේ සතෙක් ගත්තන් පස්සේ ඒගොල්ලොන්ට කරන්න පුළුවන් ආහාර ගන්න පුළුවන් නිදා ගන්න පුළුවන් මේ ලිංගිකව හැසිරෙන්න පුළුවන් ඒ වගේ පොඩි පොඩි කීපයක් තියෙන සත්තුන්ට. හැබැයි මිනිස්සෙක් වෙච්ච කෙනෙක්ට හිතන්න පුළුවන්. දැන් හිතනවනේ මේ වෙලාවෙත් හිතෙනවා. විවිධ දේවල් හිතනවා. බයිසිකලේ පදින්න හිතනවා. දැන් ගෙදර යන්න හිතනවනේ. ඊට පස්සේ හරේ දුවන්න හිතනවා. අද ගෙදර ගිහිල්ලා මොනවද කරන්න කියලා හිතනවා. හැබැයි දහම් පාසල් දරුවෙක් විදියට හිත නවත්තලා හිතන්න පුළුවන් දරුවෙක් වඩපත් වෙන්න ඕන. අන්න දෙවෙනි කාරණාව තමයි තමන්ට පුළුවන් වෙන්න ඕන අනිත් කෙනෙක්ගේ කනට සැප එළවන විදියට අර කියන්නේ මීපැණිවක් කරනවා වගේ කියලා. අන්නේ විදියට කතා බහ කරන්න පුළුවන් තත්ත්වයට තමන් නිර්මාණය වෙන්න ඕන. පුරහඳක් වෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණා. ඒ වගේ තමයි සකිලෝ සම්මෝධකෝ. ඒ වගේම ඊටමත් සතුටු සාමීචිය කතා බහ කරනවා. බුදුහාමුදුරුවොත් එහෙමයි. ඒ වගේම තමයි අම්බා කුටිතෝ. බුදුහාමුදුරුවෝ කිසිම අවස්ථාවක බැම අකුලවල කතා කරන්නේ නැහැ. බැම අකුලවන්නේ නැහැ කියන්නේ. දැන් හිතන්නකෝ තමන් ගාව යාළුවෙක් එක්ක තමන් කතා කර ඉන්නවා අම්මත් එක්ක කතා කර ඉන්නවා. එහෙම කතා කර ඉන්නකොට බැම අකුලවනවා කියලා කියන්නේ අර ඇඟෙන් මූණෙන් සංඥා දෙන්නේ. අර එපා වෙලා වගේ බැම අකුලවනවා. බුදුහාමුදුරුවෝ කිසිම අවස්ථාවක බුද්ධ චරිතයේ බැම අකුලවපු තැනක් නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඉදිරියට එනවා රාජ අමාත්‍යවරු එනවා දුගී දුප්පත් අය එනවා භික්ෂුන් වහන්සේලා එනවා. කිසිම අවස්ථාවක බුදුහාමුදුරුවෝ බැම අකුලවල කතා කළා නැහැ කිසි කෙනෙක් එක්ක. දැන් අපිටත් ඒක කරන්න පුළුවන්. සමහර අය කතා කරනකොට බැම අකුලවනවා අහක බලාගෙන කතා කරනවා. කෙලින් මූණ දිහා බලාගෙන ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න පුළුවන්. හොඳ කෙලින් තියෙන දරුවෙක් වඩපත් වෙන්න ඕනේ මේ බුදුදහමත් එක්ක කටයුතු කරනකොට. තමන් තරාතිරම කෙසේ වුණත් ඇස් දෙක දිහා බලලා ඕනම කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් දරුවෙක් වඩපත් වෙන්න ඕන. අනිත් එක බැම අකුලවල කතා කරන කෙනාට අප්‍රසන්න බව හඟවන්න කවදාවත් කතා කරන්න එපා. බුදුහාමුදුරුවොත් එහෙමයි. බුදුහාමුදුරුවෝ තරම් අපිට මේ දේවල් කරන්න බෑ. ඒකත් මතක තබා ගන්න ඕන. හැබැයි පුතේ අපිට පුළුවන් කෙනෙක් ඉදිරියට ගිහිල්ලා කෙනෙක්ගේ මූණ දිහා බලන් කතා කරනකොට බැම අකුලවන්නේ නැතුව ඇස් පොඩි කරන්නේ නැතුව අහක බලන්නේ නැතුව එක එක කටින් ශබ්ද දාන්න නැතුව ඒක නා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව කතා කරලා පිට වෙලා යන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. බුදුහාමුදුරුවෝගේ කාලසටහන දන්නේ නැතිනේ නේ. පැසුළු යම් කිස, මැදි යම් කිස, පසුබස් කිස ওই විදිහට තියෙනවානේ. බුදුහාමුදුරුවෝ තරම් ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් කැප වෙච්ච තවත් මිනිස්සෙක් නෑ මේ සසරේ. ඒ කියන්නේ අනුකතූලානේ නේ. සුද්‍ර ජීවියා. සුද්‍ර ජීවියා කියන්නේ අපිට ඇස් දෙකට පේන්නේ නැති කෙනෙක්නේ, සත්වයෙක්නේ. අනුකතූලා සුද්‍ර ජීවියට පවා මේ සංසාරේ බුදුහාමුදුරුවෝ මහා කරුණාව දැක්වුවා. ඔබ ඇතුළුව මම ඇතුළුව. එහෙනම් ඒ උත්තමයාණන් වහන්සේ, ඒ ආශ්චර්යවත් උතුමාණන්, ඒ සර්වඥයන් වහන්සේ බුදුහාමුදුරුවෝ මේ ලෝකේ දෙයක් කිව්වනම් ඒ ඒකාන්ත වශයෙන්ම සිද්ධ වෙනවා. මේ ලෝකේ වෙන්නේ නැහැ කියලා දෙයක් දේශනා කරනම් බුදුහාමුදුරුවෝ ඒ ඒකාන්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. බුදු කෙනෙක් හිටියත් නැතත්.
අන්න එතකොට ඔබට දැන් පුළුවන් වෙන්න ඕනේ දැන් කාරණා කීපයක් මම සාකච්ඡා කරා ඒ සාගතවාදී ඒ වගේම සකිලෝ සම්මෝදකෝ ඒ වගේම උත්තාන මුකතෝ මොකද්ද උත්තාන මුකතෝ කියන්නේ පුතේ උත්තාන මුකතෝ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ තමයි පළමුවෙන්ම කතා කරන්නේ ඔබ එහෙම කතා කරනවද? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ තමයි පළමුවෙන් කතා කරන්නේ මේ ලෝකෙ දිනපු මේ ලෝකෙට අයත් නොවන ඒ වගේම යන්න පුළුවන් ඉහළම තැනට අපි එක එක උපාධි ගන්නවනේ නේ උපාධි ගන්නවා කියයි අර සාහිත්‍ය ගන්නවා කියයි මේ සාහිත්‍ය ගන්නවා කියලා කියයි මේ ලෝකේ මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන් ලෞකික වශයෙන් ලොකුම ලොකු උපාධි ගත්තු විශ්ව සාධාරණී ආශ්චර්යවත් මනුස්සයා තමයි බුදුහාමුදුරුවෝ. අන්න එතකොට බුදුහාමුදුරුවෝ කවදාවත් Taman ඉදිරියට එන කෙනත් එක්ක දැන් අද කාලේ ගත්තන් පස්සේ නේ අපේ සමාජය ගත්තන් පස්සේ මම අර වගේ නිලතලයක් දරන කෙනෙක්. නේ එහෙමනේ. ඒ වගේම මම මේ ගුරුවරයෙක්. මම මේ උගන්වන්නේ හරිය උගන්වන්නේ කියන්න පුළුවන්. මම මහාචාර්ය කෙනෙක් කියන්න පුළුවන්. එහෙම කියලා සමහර වෙලාවට ගොඩක් අය කපා හරිනවානේ. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම නෑ. බුදුහාමුදුරුවෝ ගාවට පැමිණෙන්නේ කවුද? අන්නේ කෙනත් එක්ක පළමුව කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. උත්තාන මොකද ඔබට පුළුවන් දේ කරන්න? ඔබට පුළුවන් ද ඔබේ ගාවට එන අම්මා තාත්තත් එක්ක හරි තමන්ගේ පළවෙනි දවසේ හම්බෙන කෙනත් එක්ක ඔබට පුළුවන් ද පළමුව කතා කරන්න? ඔබ ඒ දේ නොකළා නම් මේ වෙනකන් දහම් පාසල් දරුවෙක් විදිහට පුළුවන් වෙන්න ඕන පළවෙනියටම Tamanට මුණ ගැහෙන කෙනත් එක්ක කතා කරන්න. ඒ කියන්නේ කොයි වෙලාවෙත් හම්බෙන හැමතැනදීම කතා කරනව නෙවෙන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍ය තැනදී මුලින්ම දවසේ හම්බෙන තැනදී හරි ඔබට මුණ ගැහෙන අයත් එක්ක පළමුව කතා කරන්න පුළුවන් වෙන්න ඕන. බැබලෙනවා සමාජයේ මිනිස්සු. බුදුහාමුදුරුවෝත් එහෙමයි. අපිට කරන්න පුළුවන් ටිකක් මේ. ඒ වගේම තමයි පුබ්බ බාසි. මොකද්ද පුබ්බ බාසි කියන්නේ මට උත්තරයක් දෙන්න බලන්න. බාසි. බාසි කියන්නේ මොකද්ද? පළමුව බුදුහාමුදුරුවෝ hina වෙනවා මේ අපි වගේ දැන් මේ සමහර මේ දරුවෝ එහෙම හයියෙන් hina වෙනවා හයියෙන් එහෙම hina වෙනවනේ. hina නෙලවල තියනවනේ නේ. අර මහා හයියෙන් hina වෙන්නේ එහෙම නෙවෙයි. බුදුහාමුදුරුවෝ එහෙම hina වෙන්නේ නැහැ. යම් ආකාරයකට මද සිනාවක් පානවා. සමහර අවස්ථාවල බුදුහාමුදුරුවෝ බොහෝ අවස්ථාවල මද සිනා තමයි පාලා තියෙන්නේ. බලන්න මේ ලෝකයේ සතුටින්ම හිටපු ඒ අසිරිමත් බුදුරජාණන් වහන්සේ hina වුණේවත් නැහැ. hina වුණේවත් නැහැ කියලා කියන්නේ මේ අර මහා හයියෙන් hina වෙන hinaවිල් මං කියන්නේ. මද සිනාවක් පාන්නේ. අන්න එහෙනම් ඔබට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ ඉස්සරහට එන කෙනා හරි හමු වෙන කෙනා හරි මිතුරා හරි අම්මා තාත්තා හරි කවුරු හරි වේවා දහම් පාසල් දරුවෙක් විදිහට පුළුවන් වෙන්න ඕන පළමුව hina වෙන්න මද සිනාවකින් හරි කොයි වෙලාවෙත් දකින්න තැන hina වෙන්න නෙමෙයි. ඒතොර හින්දා මම කරේ මේ ඔළුවේ අමාරුවක් කියලා නේ. එහෙම නෙමෙයි. අර අපිට දකින්න කෙනත් එක්ක Tamanට තේරෙන මේ අවස්ථාව හොඳයි කියලා hina වෙන්න පුළුවන් වෙන්න ඕනේ. දහම් පාසල් දරුවෙක් විදිහට. එහෙනම් බලන්න බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය තුලින් මෙන්න මේ ප්‍රිය වචනය ප්‍රියතාවයේ විදහා දැක්වෙන අවස්ථා. මේ කියන්නේ බුදුහාමුදුරුව නෙවෙයි. මේ දේශනා කරන්නේ බුදුහාමුදුරුව නෙවෙයි. අන්‍ය ආගමික සෝන දණ්ඩ. බුදුහාමුදුරුව කියන්නේ මෙහෙම කෙනෙක් එන්නා වූ කෙනත් එක්ක පළමුව කතා කරනවා. බුදුහාමුදුරුව කියන්නේ කනට සැපයලවන විදිහට කතා කරන කෙනෙක්. මේ සෝන දණ්ඩ කියන්නේ. බුදුහාමුදුරුව කියන්නේ සතුටු සාමීචිය කතා කරන කෙනෙක්. බුදුහාමුදුරුවෝ කියන්නේ බැම අකුලවලා මූණ උරවලා කතා කරන කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ පළවෙනියටම කතා කරන කෙනෙක්. පළවෙනියටම hina වෙන කෙනෙක්. අන්න එහෙනම්
ඔබට මේ දේවල් ප්‍රායෝගිකව කරන්න පුළුවන්. පෞද්ගලිකව මගේ ජීවිතෙත් මම මේ දේවල් ප්‍රායෝගිකව කරලා කරනවා. ඒක ලොකු ආලෝකයක් ජීවිතේට. ඒ වගේ මේක පුරාදක් වගේ බබලන්න හේතුවක් වෙනවා. තේරෙනවද? එහෙනම් අද ඉඳන් ඔබ එහෙම වෙන්න. සමහර විට අම්මලා තාත්තලාත් ඉන්නවා. ඒ අම්මලා තාත්තලා සමහරට දරුවෝ නොමග යවනවා මේ අපි මේ කුලේ අර කුලේ ඒකින්ද ඒ දරුවත් එක්ක කතා කරන්න යන්න එපා. අපේ පුතා ගෙදරට වෙලා ඉන්න යත් එක්ක බයිසිකලේ යන්න එපා. ওই විදිහට කියනවා. අන්න දෙමාපියන් වැරදි නම් දෙමාපියන්ටත් උගන්වන්න පුළුවන් වෙන්න ඕනේ. දහම් පාසල් දරුවෙක්ට මොකද ඒ අයටත් අතවසුවෙන් ජීවිතය ඇති යම් ආකාරයකින්. ධර්මය නොදන්න තැන් ඇති. දැන් ඔය දරුවෝ අම්මා තාත්තා වුණත් ඒ දේවල් ක්‍රියාත්මක කරනව නම් වැරදි විදියට අම්මේ එහෙම බෑ. තාත් එහෙම නෙවෙයි මෙන්න මේක මෙහෙම වෙන්න ඕන. මේක මෙහෙමයි අපිට උගන්වලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මෙහෙමයි දේශනා කළේ කියලා කියන්න පුළුවන්. දරුවෝ කොටසක් බවට නිර්මාණය වෙන්න ඕන. දහම් පාසල් දරුවෙක් වුණාම. එහෙනම් ඔබ ඊටමත් ප්‍රියකරු දරුවෙක් වෙන්න, ප්‍රිය දරුවෙක් වෙන්න හැමෝටම සමාජේ. බාහිරින් නම් හැමෝම දැන් මෙහෙම බැලුවම පස්සේ ප්‍රියයි. හැබැයි ඇතුළේ ඔය හැංගිච්ච හිත කොච්චර දුෂ්ටයිද කියලා මට කියන්න බෑනේ. එහෙනම් ඔබ ඇතුළෙනුත් සහ පිටතිනුත් ලස්සන දරුවෝ බවට පත් වෙන්න ඕන, පුරාදක් වගේ වෙන්න ඕන. දැන් මම ප්‍රශ්නයක් අහනවා. දැන් ඔය මෙන්න මේ දේශනා පැහැදිලි කරනකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ දෙන උපමාවක් මොකද්ද? මෙන්න මේ සතර සංග්‍රහ වස්තු යන්නා වූ රථයකට කඩෑනයක් වගේ. මොකද්ද කඩෑනේ කියන්නේ? කඩෑනේ කියන්නේ මොකද්ද? බලන්න බුදුහාමුදුරුවෝ බලන්න එතන ගත්ත උපමාව. මහණෙනි කියලා ආමන්ත්‍රණය කළේ. ඉතින් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට ගොඩක් වෙලාවට බුදුහාමුදුරුවන්ගේ ළඟ හිටියේ භික්ෂුන් වහන්සේලා. හැබැයි භික්ෂුණී උපාසක උපාසිකා මේ දරුවොත් අදාළයි. මොකද්ද බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු උපමාව? උපමාවක් කියන්නේ මොකද්ද? ගැඹුරු දෙයක් සරලව තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ උපමා දේශනා කළානේ. අන්න එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා මෙන්න මේ සතර සංග්‍රහ වස්තු ජීවිතේ නැති වුණොත් එහෙම යන්නා වූ රථයක කඩෑනය ගැලවුණා වගේ. මොකද්ද මේ යන්නා වූ? බලන්න නිකන් රථයක් නෙවෙයි. නිකන් මේ එක තැනක නවත්තලා තියෙන රථයක් නෙවෙයි. යන්නා වූ රථයට කඩෑනය කියන්නේ මොකද්ද? කියන්න බලන්න වර්ධින්න හරි කියන්න බලන්න. අයියෙන් කියන්න බය වෙන්න එපා. කඩෑනේ තේරෙන්නේ නැද්ද සාමාන්‍යයෙන්? ඔය කරත් එහෙම තියෙන්නේ. දැන් කරත් එහෙම දැකලා නැහැ. ඔය කඩෑන තියෙනවා දැන් තාක්ෂණය කාර්මික විප්ලවය වැඩි වෙච්ච කාලේ කඩෑනයක් තියෙනවා. හැබැයි කඩෑනේ නෙවෙයි ඔය ඇක්සලේ කියලා කියන්නේ අර නේ. කරත් වල තියෙන කඩෑනියක්. ඒ කියන්නේ රෝදේ ඒකෙන් තමයි අල්ලලා තියෙන්නේ. ඒක නැත්තම් රෝදේ කඩෑම වැටෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මහණෙනි. ඔන්න පුතේ අපිට දේශනා කරන බුදුහාමුදුරුවෝ මෙන්න මේ දේවල් ජීවිතේ නැතුනොත් එහෙම යන්නා වූ රථයක කඩෑනේ ගැලවුණා වගේ. යන්න පුළුවන් දේ රථේ ඉස්සරහට යන්න බෑ. මොකද්ද වෙන්නේ? රෝද ගැලවෙනවා. දැන් අපි දැකලා තියෙනවා ඔය කඩලා කරාත තියෙනවා. නේ? නවත්තලා දාපුවා. නවත්තලා දාපු වාහන අපි ඕන තරම් පාරයිනේ දකින්නවනේ. ඒවට කඩෑනයක් තිබ්බත් එකයි නැතත් එකයි. අන්න ඒක හින්දමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යන්නා වූ රථයට කඩෑනයක් වගේ. කඩෑනයක් කඩා වැටෙනවා වගේ. එහෙනම් ඔබගේ ජීවිතේ නැමැති රථයට කඩෑනයක්, ශක්තිමත් කඩෑනයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලායි බුදුදහමෙන් පැහැදිලි කරන්නේ. එහෙනම් ඔබ අද මෙතනින් පිට වෙලා යන්න ඕන දහම් පාසල් දරුවෙක් විදියට ඔබේ ජීවිතයේ නැමැති රථයට ශක්තිමත් කඩෑනයක් වෙලා. තේරුණාද? එහෙනම් ওই කඩෑනය දැන් මේ තීව්‍ර කරන්නේ ශක්තිමත් කරන්නේ. ඒක නිකන් මුරුංගාලියකින් හදපු කඩෑනයක් වුණත් වැඩක් නැහැ. ඉක්මනින් කඩන් වැටෙනවනේ. අන්න දැන් තේරෙනවානේ ප්‍රිය වචනය පිළිබඳවයි පැහැදිලි කරේ. ඊට පස්සේ
අර්ථචර්යාව මොකද්ද මේ බුදුදහමෙන් පෙන්නන අර්ථචර්යාව? බලන්නකො දැන් මේ දරුවෝ උදේ පාන්දර නැගිටලා නේ කම්මැලි හිතෙන්නේ නැති නැගිටලා තමන්ගේ ඇඳුම් ටික අම්මලා ඒ දේවල් මේ සම්පාදනය කරලා දෙන්නේ නැති හොදලා දෙන්නේ නැති ඒව ඇඳගෙන දැන් මේ උදේ පාන්දර ඉමිදිරි පාන්දර මේ පන්සලට ආවේ මොකද? අර්ථචර්යාව දන්න නිසා සහ ඒක අර්ථවත් කියලා ඔබ නොදන්නවා වුණත් ගෙදර අම්මා තාත්තා හරි දන්න හින්දා තමයි එව්වේ. දැන් ඔබ දැනගන්න ඕන මේ අර්ථචර්යාව. එහෙනම් ජීවිතේ අපි තීරණ ගන්නව කොහොමද? අර්ථචර්යාවේ. ඒ කියන්නේ අපි ගන්න තීරණය අනුන්ට හානියක් වෙන්නත් බෑ, තමන්ට හානියක් වෙන්නත් බෑ, අනුන්ට තමන්ට හානියක් වෙන්නත් බෑ. තමන්ට සහ අනුන්ට යහපත් වැඩ කරන්න ඕන. මොකද හැම කෙනාම මේ දඬුවමට බයයි. ඒ කියන්නේ අත්තානං උපමං කତ୍වා කියන හැඟීමෙන් තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අපිට හැමදේම හිතන්න කියන්නේ. දැන් හිතන්නකෝ දහම් පාසලේ ඉගෙන ගන්නකොට පන්තියේ එක් ළමයෙක් අනිත් ළමයට ගහනවා. ඒ ගහන පහරේ වේදනාව Tamanටත් දැනෙන්න ඕනේ. ඇයි? දහම් පාසල් දරුවෙක්නේ. ඒ ගහපු පාරේ වේදනාව Tamanටත් දැනෙන්න ඕන. හිතන්න ඕන මේක මට ගැහුවා නම් ඒක නා මට කොච්චර දැනෙනවද? අන්න එනම් බුදුහාමුදුරුවෝ ගන්නනේ අර්ථචර්යාවෙන් සමාජයේ Tamanට වගේම අනුන්ටත් අර්ථවත් වැඩක් කරන්න ඕන. තමන් ඉගෙන ගන්න තැන ඉඳන්ම ගෙදර වැඩක් කරන වෙලාවෙ ඉඳන්ම හැමදේම එහෙම කරන්න ඕන. මේ ලෝකේ බුදුහාමුදුරුවෝ තරම් අර්ථචර්යාවෙන් වැඩ කරපු තවත් ශ්‍රේෂ්ඨ උත්තමයෙක් නැහැ. උත්තරීතර මිනිස්සෙක් නැහැ. ඇයි අවුරුදු 45ක් පුරාවටම අනුන් උදෙසාම තමයි උන්වහන්සේ කකුල් වල දියපත් වෙනකම් මේ ධර්මයේ දේශනා කළේ. මහා මග වැඩලා අවුරුදු 45ක් බුද්ධත්වයේ ලබාගෙන පොඩි වෙලාවයි බුදුහාමුදුරුවෝ සැතපුණේ. එහෙනම් අනුන්ගේ වැඩ උදෙසා අනුන්ගේ සුවය උදෙසා බුදුහාමුදුරුවෝ තමයි මේ ලෝකේ අර්ථචර්යාව ඉහළින්ම සිද්ධ කරපු උතුමන්. එහෙනම් ඔබටත් ඒක යම් මට්ටමකින් පුළුවන් වෙනන දහම් පාසල් දරුවන් විදියට තමන් කරන්නේ මොකද්ද? මේ කරන්නේ මම හොඳ දේද? මේකෙන් මොකද්ද සමාජයට වෙන්නේ? මේකෙන් මට මොකද්ද වෙන්නේ කියලා හිතන්න පුළුවන් දරුවෝ වෙන්න ඕනේ. හිතන දේ නෙවෙයි. හිතන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ තමයි අර්ථචර්යාවෙන් ජීවත් වෙන දරුවෙක් ජීවත් වෙන්නේ. අන්න අවසාන කාරණාව තමයි මොකද්ද? සමානාත්මතාවය. සමානාත්මතාවය තියෙනවද ඔබේ ජීවිතේ? ඔන්න දැන් ඇහෙනවා හඬ. දැන් ඔන්න සතර සංග්‍රහ වස්තු අවසන් කරන්න හදාන ඊළඟට එන්නේ ප්‍රශ්න. ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම දැන් අහන්න ඕනේ. ඕනම ප්‍රශ්නයක් මේ ධර්ම දේශනාවට අනුවත් වෙන්න පුළුවන්, නැතුව වෙන්න පුළුවන්. අහන්න බැරි නම් කොලේ කෑල්ල ගලියලා ඉස්සරහට එවන්න පුළුවන්. ඉස්සරහා ඉන්න කෙනා මට ගෙනත් දෙන්න. ඊට පස්සේ මම එයාට විසඳුම් දෙනවා. සහ ගැටලු විසඳනවා. එහෙනම් ජීවිතේ සමානාත්මතාවයෙන් ජීවත් වෙන්න ඕන. මොකද බුදුහාමුදුරුවෝ කොහොමද සමානාත්මතාවය අපිට ඉගෙනුවේ? ප්‍රායෝගිකව බලන්න. වදකෝ දේව දත්තම්මි චෝරේ අඟුලිමාලකේ ධනපාලෝ රාහුලෝ චාපි සබ්බස්ස සමානුසානේ. ධනපාල ඇතයි නාලාගිරි ඇතයි කියන දෙන්නේ දෙක්කේද? ධනපාල ඇතයි නාලාගිරි ඇතයි කියන දෙන්නේ දෙක්කේ නේද? එක්කනේ. ඒක මම පැහැදිලි කරන්නම්. අන්න එතකොට බුදුහාමුදුරු බලන්නකො තමන් මරවන්න ආපු නාලාගිරි ඇතාටත්, ඒ වගේම තමන් මරවන්න ආපු අඟුලිමාලටත්, ඒ වගේම තමන්ගේම පුතා වුණු රාහුල කුමාරයාට සමසේ සැලක ඔබට පුළුවන් දෙයක් කරන්න. අපිට ඒ තරමටම කරන්න බෑ. හැබැයි තමන්ගේ පන්තියේ ඉන්න, තමන්ගේ පාසලේ ඉන්න, තමන්ගේ ළඟ යාළුවා තමන්ට සමාන වෙන්න ඕන. සමානව හිතන්න පුරුදු වෙන්න ඕන. මේ කෙනාට සල්ලි තියනවා, මේ කෙනා අර කුලයේ කෙනෙක්, මේ කෙනා ඉන්න ඕන මෙහෙමයි, අපි ඉන්න ඕන මෙහෙමයි, අපේ තාත්තා මෙහෙම උගන්වන කෙනෙක්, මෙයා මේ නගර සභාවක වැඩ කරන කෙනෙක්ගේ පුතෙක්, ඒ හින්දා අපි යන්න හොඳ නැහැ. ඒවා අයින් කරලා සමානාත්මතාවයෙන් පිරිපුන් දරුවෙක් වඩපත් වෙන්න ඕන දහම් පාසල් දරුවෙක් වුණාම. ඔන්න එහෙනම් පුරාඳක් බවට තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්, අර්ථවත් කරගන්න පුළුවන්
ඔබගේ ජීවිතේ නැමැති රත මැදිරියට ශක්තිමත් කඩෑණයක් වෙන්න අවශ්‍ය කරන කාරණා හතරක් පිළිබඳව තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතයත් එක්ක ගලපලා සාකච්ඡා කරේ. දැන් ඔබට ඒක කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් පරිත්‍යාගශීලී පුද්ගලයෙක් වෙන්න. ඒ වගේම ප්‍රිය පුද්ගලයෙක් වෙන්න. කෙනෙක් දැක්කම පළමුව hina වෙන්න, කෙනෙක් දැක්කම පළමුව කතා කරන්න, බැමාකුලුවන් නැතුව කතා කරන්න, සෝදශීලීව කතා කරන්න, සමානාත්මතාවයෙන් ජීවත් වෙන්න, පුළුවන් දරුවෙක් බවට ඔබ පරිවර්තනය වෙන්නේ නැත්නම් ඔබ දහම් පාසල් ආපෙකින් වැඩකුත් නැහැ. විභාගයක් කොච්චර හොඳට පාස් වුණත් වැඩකුත් නැහැ. ඔබේ ජීවිතය තුළ මේ ආකල්ප නැත්තම්. එහෙනම් ඔන්න වෙසක් පොහොය දවස තුලදී ඔබට ඔබේ ජීවිතයට වටිනා වූ කඩෑණයක් සහිත ශක්තිමත් ධර්මයක් තමයි මේ අවස්ථාවේදී කෙටියෙන් නමුත් දේශනා කළේ. මොනවද දැන් අද ධර්ම දේශනාවේ මාතෘකාව? සතර සංග්‍රහ වස්තු. මේ ධර්ම දේශනාව වෙන්න පුළුවන්, ධර්මයේ ගැන තියෙන වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔන්න මෙතනින් එහාට ඔබට බාරයි, ඔබට තියෙන ගැටලුවක් විමසන්න පුළුවන්. නැගිටලා උත්තරයක් දෙන්න බෑ වගේ කියලා හිතනවා නම්, ප්‍රශ්නයක් අහන්න බෑ වගේ කියලා හිතනවා නම් කොල්ල කෑල්ලක ලියලා ඉස්සරහට එවන්න පුළුවන්. දුමින්ද සර් ඉන්නවා ඉස්සරහ. ඒ සර් මට ගෙනත් දෙයි. ඊට පස්සේ අපි ඒ ගැන සාකච්ඡා කරලා ධර්ම දේශනාව පවත්වාගෙන යමු. ධර්මයේ හරි වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිතය ගැන හරි වෙන්න පුළුවන්, නැත්නම් වෙන ප්‍රශ්නයක් හරි වෙන්න පුළුවන්, ඕනම දෙයක්. ලියලා එවන්න, නැත්නම් නැගිටලා කියන්න. ඒකට අවස්ථාව දෙනවා. ඒ අවස්ථාව දෙන අවස්ථාව තුළදී ධර්ම දේශනාව මෙතනින් අවසන් කළා තමයි ඒකට ආරම්භයක් ගන්නෙ. එහෙනම් හැම කෙනෙක්ටම මේ ජීවිතේ මේ අහපු මේ බණපදය මේ දරුවන්ගේ තරුණ ජීවිතේ ලස්සන කරගන්න, සමාජයට අවශ්‍ය චරිතයක් බවට හැඩ ගැහෙන්න අපිට ඕන තරම් මිනිස්සු හම්බ වෙනවා. හැබැයි සමාජයට අවශ්‍ය නැහැනේ. සමාජයෙන් ප්‍රතික්ෂේප කරපු අය ගොඩක් හම්බෙන්නේ. හැබැයි සමාජයට අවශ්‍ය කෙනෙක් වෙන්න අමාරුයි හැම කෙනෙක්ටම. එහෙනම් දහම් පාසල් දරුවෙට පුළුවන් වෙන්න ඕනේ මේ විදියට. ඒ කියන්නේ අහසේ කොච්චර තරු තිබ්බත් වැඩක් නැහැනේ. අහසේ කොච්චර තරු තිබ්බත් ඒ තරු වලින් ආලෝකයක් හම්බෙන්නේ නැහැනේ පෘථිවි තලයකට. තියෙනවා කියලා පේනවා. හැබැයි ආලෝකයක් ලැබෙන්නේ නැහැ තරු වලින්. තරු කොච්චර තියෙනවද? ගණන් කරගන්න බෑ අපිට. හැබැයි එක පුරාන්දකින් මහ පොළොව ආලෝකවත් වෙනවා. ඊයේ රාත්‍රී දකින්න ඇතිනේ නේ. පූර්ණ චන්ද්‍රයෙන් පුළුවන් මේ මහ පොළොවක් ආලෝකවත් කරන්න. හැබැයි 100,000 ගණන් කෝටි ප්‍රකෝටි ගණන් තරු තිබ්බත් වැඩක් නැහැ. එහෙනම් ඒ තරු අතරින් ඔබ පුරාන්දක් බවටපත් වෙන ධර්ම කාරණායි මේ සාකච්ඡා කළේ. එහෙනම් මේ දරුවන්ගේ නමින් මිය පරලෝ ගියපු ප්‍රශ්න වටේ ඉවර මේ ආරම්භ කරන්න කලින් මම මේක ඉවර කරන්න. මිය පරලෝ ගියපු යම්තා ඥාතීන් ඉන්නවනේ හැම ඥාති කෙනෙක්ටම පින් අනුමෝදන් වේවා, අත්පත් වේවා කියන චේතනාවෙන් යුක්තව ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න මෙහෙම කියන ගාතාව කියන්න.